ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමදෙනාම Learn with Rams මගේ YouTube channel එකට. අද දිනේදී කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ තොරතුරු සහ sannivedana තාක්ෂණය යටතේ 6 වෙනි ශ්‍රේණී කියවීම පොතේ දෙවන පාඩම පිළිබඳව පරිගණක විද්‍යාගාරය ආරක්ෂිතව භාවිතය. හරි. පරිගණක විද්‍යාගාරයක් කියන්නේ මොකක්ද කියන එක අපි මුලින්ම හඳුනාගමු. පරිගණක සහ ඊට අදාළ උපාංග පරිගණක විද්‍යාගාරයක් තුළ ස්ථාපනය කරලා තියෙනවා. උදාහරණයක් විදියට printers ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රක්ෂේපණ යන්ත්‍ර තියෙනවා multimedia projectors. ඊට අමතරව සුපරීක්ෂක කියන්නේ ස්කෑනර්ස් තියෙනවා. පරිගණක විද්‍යාගාරයක් සතු පරිගණක යන්ත්‍ර සහ අනෙකුත් බොහෝ උපාංග ඉතා වටිනා උපකරණ. මෙම උපකරණවලට කිසියම් හානියක් සිදු වුවහොත් නැවත යථා තත්ත්වයට පත් කිරීමට හෝ අලුතින් උපකරණයක් මිලදී ගැනීමට විශාල මුදලක් වැය වෙනවා. එම නිසා නිවැරදිව භාවිතා කරමින් ආරක්ෂිතව තබා ගැනීම මේ පරිගණක විද්‍යාගාරය භාවිතා කරන මේ දුවදරුවන්ගේ වගකීමක්. පරිගණක විද්‍යාගාරයක් නිවැරදිව පරිහරණය කරමු. මේකෙදි කොටස් දෙකකට බෙදලා වෙන් කරලා තියෙනවා. ඔය දුවදරුවන්ගේ කියන ඔබගේ ආරක්ෂාව සඳහා කියන්නේ මේ දුවදරුවන්ගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. සහ මේ උපාංග විද්‍යාගාරය තුළ තියෙන උපාංගවල ආරක්ෂාව සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මේ දුවදරුවන්ගේ ආරක්ෂාවට සඳහන් කරලා තියෙනවා රැහැන් සහ කෙවණි වැනි විදුලියට සම්බන්ධ වන උපාංග ඇල්ලීමේදී ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම ගිනි නිවන උපකරණ තියෙනවා නම් ඒ පිළිබඳ දැනුවත් වෙලා තියෙන්න ඕන. මොකද හදිසියේ ගින්නක් ඇති වුවහොත් ගිනි නිවීමේ උපකරණ තියෙන තැන හැකි ඉක්මනින් දැනගෙන තිබුණොත් අපිට ඉක්මනින්ම ගින්න නිවා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳව දැනුවත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම පරිගණක විද්‍යාගාරය තුල දුවපැන සෙල්ලම් කිරීමෙන් වළකින්න ඕන. මොකද ඒකේ විදුලි රැහැන් තියෙනවා. ඒ නිසා අපි තාමත් පරිස්සමෙන් තමයි පරිගණක විද්‍යාගාරයක් ඇතුළතදී කටයුතු කරන්න ඕන. හරි. ඊට පස්සේ දුවේ පුතේ උපකරණවල ආරක්ෂාව සඳහා සඳහන් කරලා තියෙනවා නිවැරදිව උපදෙස් නොමැතිව උපාංග වලට විදුලි බල සැපීමේ නොකර යුතුය. භාවිතයෙන් පසු සියලුම උපකරණ නිසි පරිදි ක්‍රියා විරහිත කරන්න ඕන. ඒ වගේම දියර වර්ග වැනි ඒ කියන්නේ උපකරණ වලට හානි සිදු විය හැකි බැවින් විද්‍යාගාරය තුලට ආහාර, ජලය හෝ වෙනත් දියර වර්ග රැගෙන යාමෙන් වැළකෙන්න ඕන. භාවිත කරන උපකරණ නිසි පරිදි අදාළ ස්ථානවලම තියන්න ඕන. ඒ වගේම විද්‍යාගාරය සහ සියලුම උපකරණ දූවිල්ලෙන් තොරව පිරිසිදුව තබා ගන්න ඕන. දූවිලි අවම කිරීම සඳහා පාවහන් ගලවලා විද්‍යාගාරයට පිටින් තබලා තමයි ඇතුළු වෙන්න ඕන. අවසාන වශයෙන් තියෙනවා බාහිර ආචරණ උපාංග. ඒ කියන්නේ අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා බාහිරින් කම්පියුටර් එකට සවි කරන උපාංග තියෙනවා. පෙන් ඩ්‍රයිව්ස් ඔයගොල්ලන්ට මතක ඇති. මතක නැත්නම් මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ අපි සාකච්ඡා කරා. ඒ වගේ බාහිර ආචරණ උපාංග පරිගණකයට සම්බන්ධ කිරීමේදී ඒවායේ වෛරස් තියෙන්න පුළුවන් නේද? ඒ පිළිබඳව පරීක්ෂා කළා තමයි අපේ කම්පියුටර්ස් වලට සවි කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. ඊළඟට අපි යමු පරිගණකයක් කොහොමද නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒකෙදී අපිට සරලව පියවර 4ක් යටතේ පෙන්වලා තියෙනවා දුවේ පුතේ කොහොමද පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක කරන්න කියලා. අපි මුලින්ම සඳහන් කරලා තියෙනවා මොකක්ද කරන්න ඕනේ? පළමුව බිත්තියෙන් පරිගණකයට සම්බන්ධ කර ඇති ස්විචය. ඒකට කියනවා වෝල් ස්විච් එක. ඒක ක්‍රියාත්මක කරලා විදුලි බලය ලබා දෙන්න ඕන. දෙවැනියට තියෙනවා පරිගණකයේ නිර්බාධක ජව සැපයීම uninterrupted power supply. ඒකට අපි කියනවා කෙටියෙන් UPS කියලා.
ඊට සම්බන්ධ කර තිබේ නම් එය ඊළඟට පණ ගැන්වීම. ඒක turn on කරන්න ඕන. තුන්වෙනි පියවර තමයි දුවේ පුතේ ඉන්පසුව පද්ධති ඒකකය. කියන්නේ සිස්ටම් යුනිට් එක පණ ගන්නවන්න ඕන. අවසාන පියවර තමයි පරිගණක සංදර්ශකය. ඒ කියන්නේ මොනිටර් එක, ඩිස්ප්ලේ එක පණ ගැන්වීම කරන්න ඕන. මේ පියවර 4 නිවැරදිව සිදු කිරීමෙන් අපිට නිවැරදිව පරිගණකයක් ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. නමුත් දුවේ පුතේ සෑම උපාංගයක්ම එකම බොත්තමකින් පණ ගැන්විය හැකි ලැප්ටොප් පරිගණක වැනි නවීන පරිගණක යන්ත්‍රත් තියෙනවා. ඒ නිසා මේ පියවර වෙනස් වෙන්න පුළුවන් එක එක උපාංගය අනුව. ඒ වගේම විද්‍යාගාරයට අදාළවත් මෙම පියවරයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පරිගණකයක් ක්‍රියාත්මක කරන්න පෙර ඔයගොල්ලන්ගේ විෂය අදාළ ගුරුවරයාගේ උපදෙස් අනුවම කටයුතු කරන්න වෙනවා. හරි. ඊළඟට අපි බලමු දුවේ පුතේ දැන් පරිගණකයක් නිවැරදිව අපි ක්‍රියාත්මක කරානේ. අපි ඊළඟට දැනගන්න ඕන පරිගණකයක් කොහොමද නිවැරදිව ක්‍රියා විරහිත කරන්න කියලා. හරි. ඒකත් නිසි ක්‍රියාපිළිවෙලකට අනුව කරන්න ඕන පුතේ. එහෙම නැති වුණොත් පරිගණකයට හානි සිදු වෙන්න පුළුවන්. ඒකේ පියවරයන් සඳහන් කරලා තියෙනවා. පළමුවෙන්ම කිසියම් වැඩසටහනක් විවෘත කොට තිබුණා නම් ඒයින් ඉවත් වෙන්න ඕන. ඉන්පසුව වසා දැමීමේ. එහෙම නැත්නම් ෂට් ඩවුන් විධානයෙන් තෝරා ඒක ක්ලික් කරන්න ඕන. සංදර්ශකයේ කළු පැහැවන තුරු, ඒ කියන්නේ ඩිස්ප්ලේ එක කළු පාට වෙනකන් හිඳීමෙන් පසුව එහි on off බෝත්තම මගින් ක්‍රියාවිරහිත කරන්න ඕන. අවසානයේටම දුවේ පුතේ පිළිවෙලින් නිර්බාධක සැපයුම කියන්නේ UPS එකයි විදුලි බලය සැපයුම වෝල් ස්විච් එකයි ක්‍රියාවිරහිත කරන්න ඕන. මේ ආකාරයට සිදු කිරීමෙන් ඔයගොල්ලන්ට නිවැරදිව පරිගණකයක් ක්‍රියාවිරහිත කරන්න පුළුවන්. හරි. දූල පුතාලා ඔයගොල්ලෝ දන්නව නේද? ඒ කියන්නේ නිවසේදීත් ඔයගොල්ලෝ පාසලේදීත් නිතරම හොඳ ළමෙක් වන්න තමයි උපදෙස් ලැබෙන්නේ හැම වෙලෙම. ඒ නිසා එම උපදේශ වලට අපි කියනවා යහපත් පුරුදු. ඒවා ආචාර ධර්ම සාර ධර්ම. එහෙම නැත්නම් හොඳ සිරිත් කියලා කියනවා. ඒ වගේම දුවේ පුතේ අපිට පරිගණකය භාවිතා කිරීමේදීත් පරිගණක ආචාර ධර්ම ටිකක් තියෙනවා. ඒ පිළිබඳව අපි ඊළඟට සාකච්ඡා කරමු. මෙහිදී පරිගණකයක් භාවිතය නිසි අයුරින් සිදු කිරීම සඳහා මඟ පෙන්වන යෝජනා මාලාවක් තමයි දක්වලා තියෙන්නේ. හරි. මුලින්ම සඳහන් කරලා තියෙනවා පරිගණකයක් භාවිතා කරනකොට දුවේ පුතේ අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිතා කරන්න ඕන. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරින් මැදිහත් වීම නොකර යුතුයි. මුදල් ගෙවලා ගන්න තියෙන මෘදුකාංග, ඒ කියන්නේ වාණිජ මෘදුකාංග තියෙන දුවේ පුතේ ඒවා එසේ නොකොට වංචනිකව භාවිතා කිරීම හෝ පිටපත් කිරීම කරන්න හොඳ නැහැ. ඒ වගේම අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීම හා උපුටා ගැනීමෙන් වැළකී යුතුයි. ඊළඟට සඳහන් කරලා තියෙනවා පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම කරන්න හොඳ නැහැ. ගුරු බෞතුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණක තුල ස්ථාපිත කිසිම වැඩසටහනක් මකා දැමීම හෝ වෙනස් කිරීම කරන්න හොඳ නැහැ. ඒ වගේම දුවේ පුතේ ගුරු බෞතුන්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න ඕන. හරි. මීට අමතරව දුවේ පුතේ තව ආචාර ධර්ම තියෙනවා. ඒවා ඔයගොල්ලන්ට ඉදිරි ශ්‍රේණිවල දැන් මේ 6 වසරේනේ ඉදිරි 7 8 9 10 ඒ වගේ ශ්‍රේණිවලට ගියාම ඔයගොල්ලන්ට පරිගණක ආචාර ධර්ම පිළිබඳ සවිස්තරව ඒ කියන්නේ තව විස්තර ඇතුව ඉගෙන ගන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි සාකච්ඡා කරමු පරිගණකය භාවිතයේදී නිවැරදි ඉරියව් අනුගමනය කරමු යන මාතෘකාව. ඔයගොල්ලෝ දන්නවා දිගින් දිගටම මේ පරිගණකයක් භාවිතා කිරීමෙන්, ඒ කියන්නේ නිවැරදි ඉරියව් පවත්වා නොගෙන භාවිතා කිරීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇස් පෙනීමේ ගැටලු තියෙන, කොන්දේ කැක්කුම, මේ වගේ දේවල් නිවැරදි ඉරියව් භාවිතා නොගැනීම නිසා අපිට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කුඩා කාලේ ඉඳලම මේ පරිගණකය
කොහොමද නිවැරදි ඉරියව් පවත්වාගෙන භාවිතා කරන්නේ කියන එක පිළිබඳව පුරුදු පුහුණු වෙන්න ඕන. දූල පුතාලට පේනවා ඇති මේ පින්තූරයක් තියනවා කොහොමද අපි නිවැරදි ඉරියව් යටතේ පරිගණකයක් භාවිතා කරන්න කියලා. හරි. ඊළඟට සඳහන් කරලා තියෙනවා පවත්වා ගත යුතු නිවැරදි ඉරියව්ව සහ එම නිවැරදි ඉරියව්ව පවත්වා නොගත් විට ඇතිවන සෞඛ්‍ය ගැටලුව පිළිබඳව. හරි. මොනවද නිවැරදි ඉරියව් පළවෙනියටම සඳහන් කරලා තියෙනවා දුවේ පුතේ සෑම විටම පරිගණක තිරය තම ඇස් මට්ටමට හෝ ඊට මදක් ඉහළින් තබා ගන්න ඕන. මේ තියෙන්නේ රූපේ දක්වලා තියෙනවා අපේ ඇස් මට්ටමින් හෝ ඊට මදක් ඉහළින් පවත්වා ගැනීම නිවැරදි ඉරියව්වක්. ඒ වගේම ඇසත් පරිගණක තිරයත් අතර දුර අඟල් 18 සිට 28 දක්වා ප්‍රමාණයක් තබා ගන්න ඕන. මේ ඇසයි පරිගණක තිරයයි අතර දුර අඟල් 18ත් 28ත් අතර ප්‍රමාණයක තියෙන්න ඕන. එහෙම මේ ඉරියව් දෙක පවත්වා නොගත් විට මොකක්ද ඇති වෙන්නේ දුවේ පුතේ? ඇසේ වේදනාවන් එන්න පුළුවන්. නිතර ඇස් වලින් කඳුළු වැටෙන්න පුළුවන්. ඇස් පෙනීමේ දුර්වලතා ඇති වෙන්න පුළුවන්. ඊළඟ ඉරියව්ව සඳහන් කරලා තියෙනවා කොන්ද කෙලින් තබා පුටු ඇඳට හොඳින් හේතු වී වාඩි වී යුතුය. මේ පින්තූරේ සඳහන් කරලා තියෙන විදියට කොන්ද හොඳ ඍජුවව තබාගෙන පුටුවේ ඇඳට හොඳින් හේතු වී වාඩි වෙලා ඉන්න ඕන. ඒ ඉරියව්ව පවත්වා නොගත්තොත් තමයි අපිට කොන්ද වේදනාවන් ඇති වෙන්න පුළුවන්. ඊළඟ ඉරියව්ව සඳහන් කරලා තියෙනවා පාද පොළවට ලම්බකව සහ පතුල් පොළොව මත ස්පර්ශ වෙනසේ. මේ තියෙන දුවේ පුතේ මේ පින්තූරේ පාද පොළවට ලම්බකව තියෙන්න ඕන. ඒ වගේම පතුල් පොළවට ස්පර්ශ වී තියෙන්න ඕන. එහෙම ඉරියව්ව නිවැරදිව පවත්වා නොගත්තොත් මොකක්ද ඇති වෙන්නේ? පාදවල අපහසුතාව ඇති වෙන්න පුළුවන්. අවසානයේ සඳහන් කරලා තියෙනවා යතුරු පුවරුව සහ මූසිකය වැලමිටට කෙලින් තබා ගන්න ඕන. මේ තියෙන දුවේ පුතේ යතුරු පුවරුව කියන්නේ කීබෝඩ් එකයි මූසිකය කියන්නේ මවුස් එකයි වැලමිටට කෙලින් තබා ගන්න ඕන. එහෙම නැති වුණොත් අතෙහි ඇඟිලි වැලමිට ආදී ස්ථානවල වේදනා ඇති වෙන්න පුළුවන්. හරි. ඊට අමතරව දුවේ පුතේ පරිගණක තිරේ දීප්තිය. ඒකට කියනවා බ්‍රයිට්නස් එක සහ ප්‍රභේදනය කන්ට්‍රාස්ට් එක. ඇසට අපහසුයක් නොවන මට්ටමට අපිට පුළුවන් එක වෙනස් කරගන්න. දිගු වේලාවක් පරිගණකය සමග කටයුතු කරන විට විටින් විට අපිට ඈත බලමින් ඇසට විවේකයක් ලබා දෙන්න ඕන. ඒ වගේම දුවේ පුතේ නිවැරදි ඉරියව් වලින් පරිගණකය භාවිතා නොකිරීම සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි නමුත් එය බැහැර කරන්න බැහැ. මොකද පරිගණකය දැන් වර්තමානයේ වෙන විට අත්‍යවශ්‍යම උපකරණයක් වෙලා තියෙන්නේ. එම නිසා මෙවැනි ගැටලු උද්ගත නොවන පරිදි අර කලින් සඳහන් කළ විදියට නිවැරදි ඉරියව් භාවිතයෙන් පරිගණකය භාවිතා කිරීමෙන් මෙම ගැටලු යම්තාක් දුරකට හෝ මගහැරවා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කරමු යන මාතෘකාව. මේකෙදි දුවේ පුතේ අපිට පරිගණකයක් භාවිතා කිරීමෙන් පසුව එතකොට පරිගණකයේ ඉවතලන්න වෙනවනේ දුවේ පුතේ. එතකොට දැන් පරිගණකයේ දෘඩාංග විදිහට මේ මවුස් එක, කීබෝඩ් එක, මොනිටර් එක ඒ වගේ අල්ලන්න පුළුවන් දේවල් වලට ෆිසිකලි භෞතිකව අල්ලන්න පුළුවන් දේවල් වලට තමයි අපි පරිගණක දෘඩාංග කියලා කියන්නේ. ඒ සියල්ලම ඒවායේ ක්‍රියාකාරී කාලය අවසන් වුණාට පස්සේ දුවේ පුතේ භාවිතා කරන්න බැරි තත්යකටපත් වෙනවා. එතකොට අපිට ඒව භාවිතයෙන් ඉවත් කරන්න ඕන. මෙහෙම ඉවත් කරන්න වෙන ද්‍රව්‍ය වලට අපි කියන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියලා. මෙම උපකරණ තඹ ඇලුමිනියම් සහ ඊයම් වැනි විවිධ බැරලෝහ වර්ග සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කර ඇති නිසා වැරදි ලෙස පරිසරයට මුදා හැරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාටද හානි වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මිනිසාගේ සහ සතුන්ගේ ශරීරවලට මේ අහිතකර ද්‍රව්‍ය ඇතුළත් වුණොත් මිනිසා විවිධ රෝගවලට ගොදුරු වෙන්නත් පුළුවන්. මෙම තත්ත්වය එදිනෙදා ඇතිවන අපහසුතා වලින් පටන්ගෙන විවිධ දීර්ඝකාලීන සුවකල නොහැකි පිළිකා වකුගඩු රෝගියාද ඇති වෙන්න පුළුවන්.
ඒ වගේම දුවේ පුතේ සඳහන් කරලා තියෙනවා ලෙඩ් කියන එක කියන්නේ ඊයම් වර්ග කොහොමද මොලේ අක්මාව රුධිර ධාවනයේ විකෘතිතාවයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම බේරියම් කියන මූලද්‍රව්‍ය මොලේ ඉදිමීම මාංශපේශී දුර්වලතා හෘද හානි ඇති වෙන්න පුළුවන්. මර්කරි කියන මර්කරි වලින් ස්නායු ආබාධ අක්මාව විනාශ වීම වැනි දේවල් වෙන්න පුළුවන්. බෙරලියම් කියන මුලද්‍රව්‍යයෙන් පෙනහළ පිළිකා හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇති වෙන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා වැළඳිය හැකි රෝග වලට හේතු වෙන රසායනික කාරක වගේ තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට බලමු දුවේ පුතේ මෙලෙස ඇතිවන පරම්පරා ගණනාවකට හානිදායී විය හැකි මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කොහොමද ආරක්ෂිතව බැහැර කරන්නේ කියලා. ඒ සඳහා ක්‍රමයක් කියන්නේ පිළිගත් ක්‍රමයක් සඳහන් කරලා තියෙනවා දුවේ පුතේ. ඒකට කියනවා 3R ක්‍රමය කියලා. 3R කියන්නේ R තුනක් තියෙන ඉස්සරහින්. R වලින් තමයි පටන් ගන්නෙ වචන තුනක් තියෙන්නේ. ඒ නිසා තමයි 3R ක්‍රමය කියලා කියන්නේ. ඒ ක්‍රම තුන තමයි reuse, reduce, recycle. මුලින්ම තියෙනවා reuse කියන එක. ඒකෙන් කියන්නේ පුතේ භාවිතය අවම කිරීම කියන එක තමයි ඒකේ සිංහල තේරුම. දැනට භාවිතා කරන උපකරණ නිවැරදිව නඩත්තු කරමින් දිගු කාලයක් භාවිතා කර ගැනීමට නැවත නැවත අලුත් උපකරණ බොහොමයක් මිලදී ගැනීම අඩු කරන්න පුළුවන්. එමගින් පරිසරයට මුදා හැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හොඳට පරිහරණය කිරීම කරන්න ඕන. දෙවනි පියවර තමයි reuse කියන එක. ඒ නැවත ප්‍රයෝජනයට ගැනීම. reuse කියන්නේ දුවේ පුතේ අලුත් උපකරණ මිලදී ගන්න විට එතෙක් භාවිතා කළ පැරණි උපකරණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතී නම් එය බැහැර නොකර තව අයෙකුට පරිත්‍යාග කිරීම හෝ විකිණීම අපිට කරන්න පුළුවන්. මේ තියෙන reuse කරපු විදි. ඒ කියන්නේ අපේ එක වෙනත් අවශ්‍යතාවයන් සඳහා මේ ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයට ගන්න පුළුවන්. දැන් මොනිටර් එකක් වගේ අරගෙන තියෙනවා මැද කොටස ඉවත් කළා මල් පෝච්චියකට අරගෙන තියෙනවා. ඊට අමතරව කසල බඳුනකට උනත් භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙම උපකරණ පරිසරයට මුදා හරින්න නැතුව අපිට නැවතත් කාලයක් භාවිතයට ගැනෙන නිසා පරිසරයට හානියක් වෙන්නේත් නැහැ, මිනිසාට හානියක් වෙන්නේත් නැහැ. ඒ නිසා ඒකත් අර 3R කියන එකේ එක් පියවරක්. අනෙත් පියවර තමයි අවසාන පියවර recycle. recycle කියන්නේ දුවේ පුතේ ප්‍රතිචක්‍රීකරණය. කියන්නේ නැවත භාවිතයට ගැනීම. කියන්නේ අලුත් වැඩියා කළ නොහැකි සහ නැවත භාවිතා කළ නොහැකි ඉවත් කළ යුතුයම කියලා තත්ත්වයේ පවතින උපකරණ තියෙනවනේ ඒවා අපිට ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒ සඳහා එම අපද්‍රව්‍ය විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කරනු ලබන ආයතනයකට බාර දෙන්න ඕන. අපද්‍රව්‍ය ලෙස බැහැර කරන දේවල් අලුත් දේවල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට තමයි කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. ඒ අවස්ථාවේදී දුවේ පුතේ කරන්නේ අපද්‍රව්‍ය කුඩා කොටස් වලට කඩලා යන්ත්‍රානුසාරයෙන් කියන්නේ යන්ත්‍රයක් භාවිතා කළා අලුත් අමුද්‍රව්‍යයක් බවට පත් කරනවා. එතකොට අලුත් භාණ්ඩයක් තමයි නිපද වෙන්නේ. ඊළඟ මාතෘකාව තමයි දුවේ පුතේ පරිගණකයේ ආරක්ෂාව සඳහා මුරපද භාවිතා කිරීම. දැන් ඔය තුල පුතාලා හොඳටම දන්නවා අපි ෆෝන් එකක් ගත්තොත් ෆෝන් එකකට අපි පාස්වර්ඩ් එකක් ගහලා තමයි ඇතුළට යන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ පරිගණකයටත් භෞතික වශයෙන් මෙන්ම තාර්කික ආරක්ෂාවක් ලබා දෙන්න ඕන. ඒ නිසා තමයි පරිගණකය ඇතුළට දොරටුව විවෘත කරන්න නම් ඇතුළට යන්න නම් රහස් වචනයක් අපිට භාවිතා කරන්න පුළුවන්. මේක සරලවම කිව්වොත් දුවේ පුතේ මේ මුරපදයක් කියන දැන් ගෙදර දොරක් වුණත් විවෘත කරන්න යතුරක් තියෙන්න ඕන. ඒ වගේ තමයි පරිගණකයේ ඇතුළටත්
පිවිසීමට අපිට මුරපදයක් දාන්න පුළුවන්. අපේ තොරතුරුනේ මේක ඇතුලේ තියෙන්නේ පරිගණක ඇතුලේ ගබඩා කරලා තියෙන අපිට ඊටමත් වටිනා අපේ තොරතුරු. ඒ නිසා ඒ තොරතුරු පිටස්තර පුද්ගලයන්ට ලබාගත නොහැකි වෙනසේ ඒක අපි ආරක්ෂා කරලා තබා ගන්න ඕන. ඒකට අපි හොඳ සවිමත් කාටවත් හිතා ගන්න බැරි වෙන විදිහේ රහස් වචනයක් භාවිතා කරන්න ඕන. ඒකට සිංහලෙන් මුරපදේ කියනවා ඉංග්‍රීසි වලින් නම් පාස්වර්ඩ් කියලා තමයි හඳුන්වන්නේ. මේ පරිගණකයට ඇතුළත් කිරීමේදී පෙර මුරපදේ ලබා දෙන්න ඕන. එහෙම ලබා දීලා අවසර ලබා ගන්න ඕන. මුරපදේ වැරදි නම් පරිගණකය විවෘත වෙන්නේ නැහැ. මුරපදේ හරි නම් පමණයි පරිගණකයට විවෘත වෙන්න පුළුවන්. අපි බලමු කොහොමද පරිගණකයට මුරපදයක් ලබා දීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියලා. කරුණු මොනවද කියලා. මුලින්ම සඳහන් කරලා තියෙනවා දුවේ පුතේ මුරපදයේ අකුරු. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ A ඉඳලා Z වෙනකම්ම. ඒ අකුරු භාවිතා කරන්න පුළුවන් සංඛ්‍යා වලින් බිඳුවත් 9ත් අතර 9 දක්වාම ඉලක්කම් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සංකේත තියෙන දුවේ පුතේ ඇට් ලකුණ තියෙනවා, හෑෂ් ලකුණ, ඩොලර් මාක් එක, ඒ වගේ ප්‍රසන්ටේෂන් මාක් එක, ඒ වගේ සංකේත භාවිතා කරන්නත් පුළුවන්. ඒ අවම වශයෙන් මේ දැන් සඳහන් කරලා තියෙන ඒවායින් එකක් වත් අඩංගු වෙන්න ඕන. ඒ වගේම ඉලක්කම් හෝ අකුරු හෝ වේවා 8කින් සමන්විත වෙන්න ඕන පාස්වර්ඩ් එකක්. ඒවට අපි කියනවා කැරක්ටර්ස් කියලා, අනුලක්ෂණ කියලා. ඒ වගේම දුවේ පුතේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න පාස්වර්ඩ් එකක් ඇඳනකොට නිකම්ම ඉලක්කම් අකුරු එහෙම දාන්න. ඔයාගේ උපන්දිනය, උනාම, වයස ඔය වගේ අනුමාන කරලා අපිට තුලත් කරන්න පුළුවන් දේවල් යොදන්න හොඳ නැහැ. මොකද අපි මේක ආරක්ෂාවට යොදන දෙයක්නේ. ඒ නිසා ඒක කිසිම කෙනෙක්ට අනුමාන කරලා ඇතුළත් කරලා ඔබගේ තොරතුරු පරීක්ෂා කිරීම කරන්න බැරි විදියට හොඳ සවිමත් පාස්වර්ඩ් එකක් ලබා දෙන්න ඕන. ඒ වගේම දුවේ පුතේ ඔයගොල්ලන්ට පරිගණකයේ පාස්වර්ඩ් එක අමතක වුණොත් මුරපද ඉඟි කියලා තියනවා. එවැනි අවස්ථාවක ඔයගොල්ලන්ගේ පර්සනල් ඊමේල් එක ඊමේල් විද්‍යුත් තැපෑලේ ලිපිනයට ලබා දීමෙන් ඔයගොල්ලන්ට නැවත මුරපදය වෙනස් කරගන්න හෝ මේ මුරපදය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි දුවේ පුතේ දැන් මේ අද පාඩමෙන් සාරාංශය අවසානට දක්වලා තියෙනවා. කොහොමද පරිගණකයක් පණ ගන්නවන්නේ කියලා මුලින් සාකච්ඡා කරා. ඒ වගේම පරිගණකයක් කොහොමද ක්‍රියාවිරහිත කරන්නේ කියලා අපි සාකච්ඡා කරා. පරිගණකය පණ ගැනීමේදී විදුලි බල සැපයුම මුලින්ම ලබා දෙනවා. ඊළඟට නිර්බාධක ජව සැපයුම ඒ කියන්නේ UPS එක, ඊට පස්සේ පද්ධතිය එක ඔන් කරන්න ඕන සිස්ටම් යුනිට් එක, ඊට පස්සේ සංදර්ශකය අවසානයේ කියන්නේ ඩිස්ප්ලේ එක නැත්නම් මොනිටර් එක. ඊට පස්සේ දුවේ පුතේ ක්‍රියාවිරහිත කිරීමේදී විවෘත වෙති වැඩසටහන ඉස්සෙල්ලම ක්ලෝස් කරන්න ඕන. මෙහෙයුම් පද්ධතියෙන් ෂට් ඩවුන් කියන බටන් එක ක්ලික් කරන්න ඕන. සංදර්ශකයෙන් ඔෆ් කරන්න ඕන ඩිස්ප්ලේ එක කළු පාට වෙනකම්. ඊට පස්සේ නිර්බාධක ජව සැපයුම UPS එක ඔෆ් කරනවා. ඊට පස්සේ වෝල් ස්විච් එක එහෙම නැත්නම් බිත්තියෙන් විදුලි බල සැපයුම ඔෆ් කරනවා. ඒ ආකාරයට තමයි දුවේ පුතේ නිවැරදිව පරිගණකයක් පණ ගන්නවන්නේ සහ පරිගණකය ක්‍රියාවිරහිත කරන්නේ. ඊළඟට දුවේ පුතේ අපි ඉගෙන ගත්ත පරිගණකය විද්‍යාගාරය තුල ඇති කිසිදු උපකරණයකට හානි නොවන ලෙස කොහොමද කටයුතු කරන්නේ. ඒක අපේ මේ පුංචි දුවල පුතාලගේ වගකීමක්. අපේ ආරක්ෂාවටත් තියෙනවා. ඒ වගේම මේ උපකරණවල ආරක්ෂාවටත් කොහොමද කටයුතු කරන්න කියලා අපි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරා පරිගණකීය ආරක්ෂාව සඳහා කොහොමද සවිමත් මුරපදයක් භාවිතා කරන්නේ. ඒ වගේ සැලකිලිමත් මුරපදේ අපි ලබා දීමේදී මොනවද සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක.
ඒ වගේම අවසානයේදී අපි සාකච්ඡා කරා කොහොමද ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, ඒ කියන්නේ පරිගණක දෘඩාංග කොහොමද පරිසරයටත් මිනිසාටත් හානියක් නොවන ලෙස බැහැර කිරීමේ කටයුතු කොහොමද කරන්න ඕන කියන එක. ඒකෙදි අපි සම්මත ක්‍රමයක් ඉගෙන ගත්තා, පිළිගත් සම්මත ක්‍රමයක් 3R ක්‍රමය. reuse, reduce, recycle. අවසානයේදී සඳහන් කරලා තියෙනවා දුවේ පුතේ පරිගණකය භාවිතයේදී නිවැරදි ඉරියව් පවත්වා ගන්න ඕන. එමගින් අපිට ඇතිවෙන සෞඛ්‍යමය ගැටලු, ශාරීරික අපහසුතාවයන්, ඒ වගේම දීර්ඝකාලීනව ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු වලින් වැළකී සිටිලා අපිට නිවැරදිව පරිගණකය බොහෝ කාලයක් භාවිතා කරන්න පුළුවන්. හරි. අද දිනේදී පාඩම සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මම හිතනවා අද දිනේදී මේ දුවා දරුවන් ඔයගොල්ලෝගේ දැනුමට යමක් එකතු කරගන්න තී කියලා. නැවතත් ඉදිරි පාඩමෙන් හමු වෙමු. ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්.